අපේ දරුවන්ට පැන්සලයි කටර් එකයි අරන් ඉස්කෝලේ යන්න වෙන එකක් නෑ. මොකද අර කටර් එකේ සිදුරු වලට පැන්සල උල් කරන්න දාපුවමත් කෝච්චිය එනකන් ඉන්න ඕනේ නැහැ. බින්ගේ දැක්කත් ඇති මේ හිත් වලට සීල බින්දෙන්නේ නැහැ. අපිව බයිට් කරනවා ජනාධිපතිතුමෙන්. අර උෂණ කෝෂ කැලෙනකන් ගැහුවා. දැන් දමිත් ඔයා මම උනත් කරන්නේ මේ අමතර වැඩක් නේ. ඒක තමයි මිනිසුන්ගේ පරිණතභාවය. එතකොට ඔබ කියන්නේ මුරුත්තෙට්ටුවේ පරිණත නැහැ කියලාද කියන්නේ? නීතිඥයෝ කියන්නේ අපි සුද්ධවන්තයින්ට හෝ එහෙම නැත්නම් හැම වෙලාවෙම අසාධාරණයට ලක් වෙච්ච අයට විතරක් පෙනී හිටින අය නෙමෙයි. දැන් මේ අයිය මලෝ දෙන්නටත් නීතිඥවරු මේ වෙද්දි අර විදියටම කැපවීමෙන් උනන්දුවෙන් පෙනී ඉන්නවද? සමහර අපරාධකාරයෝ බත් කකා ඉන්න මිනිසුන්ට වෙඩි තියන්න යන්නේ නැහැ. දරුවෙක් එක්ක ඉන්නවනම් බිරිඳක් එක්ක ඉන්නවනම් වෙඩි තියන්නේ නැහැ. මොකද්ද මේ රස පරීක්ෂණයක් කියන රස පරීක්ෂණ වාර්තාවක් කියන්නේ මොකද්ද කියලා? කීප දෙනෙක් මේ කුමන්ත්‍රණය යට හිටියා කියන්න සාක්ෂි තියෙනවා. මොකද්ද වර්තමාන තත්ත්වය පාස්කු ප්‍රහාරයේ? පාස්කු ප්‍රහාරයේ විමර්ශනය කියන එක පොඩ්ඩක් පල්ලෙහාට යමින් ඉන්නවා. මාව කැඳවනවා CID එකෙන් හෝ FCID එකෙන්. මම කියනවා මට එන්න විදියක් නැහැ අසනීපයි එක්ක සති දෙකක් දෙන්න නැත්නම් මම ඉන්න ගෙදරට ඇවිල්ලා මගෙන් ප්‍රකාශයක් අරගෙන යන්න. එතකොට මේක ඔයමයි කතා කරන්නේ නැහැ. අයි බොහෝ ඒවා සියලු දෙනාට ඔන්න වෙනද වගේ අදත් අපි ආවා පුරුදු සුපුරුදු වැඩසටහන වැදගත් කවිවාරු අරගෙන ක්ලාසික් සුදා ක්‍රියේෂන් එක්ක ට්‍රේලර් එකේ දකින්න තියෙන අද ඉන්නේ කවුද කියලා ඔබත් මමත් ආදරය කරන බොහෝ අය හැමදාම ඉල්ලන කෙනා නීතිඥ අමිලේගොඩ මහත්තයා. අයිබෝන් තමයි. බොහොම ස්තුතියි වැඩසටහනට පැමිණියට. ඉතින් දැන් මේ කට්ටිය ප්‍රශ්න කරා කෝ සුදා කියලා. සුදා ඊයේත් කිව්වා උගුර පොඩ්ඩක් අමාරුයි දමිත් ඒක නිසා පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ කියලා සහ සුදා අයියගේ තාත්තගේ දානය තියෙන දානමය පින්කම ඉතින් ඒකට සහභාගී වෙන්න ඕන නිසා පවුලේ අයත් ඇවිල්ලා ඉන්න නිසා කට්ටියම එහෙම ගියා. ඉතින් මේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවාද? නීතිමය කරුණු සහ රටේ දැන් වත්මන් තත්ත්වය ඊට කලින් මට මේ දැනගන්න අවශ්‍යයි දැන් අර පහුගිය 20 වෙනිදා තිබුණා සංඝ සමුළුව කියලා එකක්. ඒක ඇත්තටම සංඝ සමුළුවක්ද සම්මන්ත්‍රණයක්ද දේශපාලන වේදිකාවක කරන කතාද මොකක්ද කියන එක මට නම් ඇත්තටම මේ හරි මේ කුතුහලයක් තිබුණා. මොකක්ද අදහස සංඝ සමුළුව ගැන? අපි ඒකෙන්ම පටන් ගමු. ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමකාමීව එක්රස් වෙන්න තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තමන් කැමති මතයක් දරන්න තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන අයිතියක්. ඒක ගිහියන්ටත් පැවිද්දන්ටත් එක හා සමානව ලබා දීලා තියෙන අයිතියක්. ඒක භාවිතා කිරීම පිළිබඳයෙන් අපිට ලොකු විවේචනයක් හෝ ඒ ගැන අතෘප්තියක් අපිට නැහැ. ඒක හිම වෙන්න ඕන. හැබැයි අපි බලන්න ඕන හරය. ඒ කරපු වැඩේ හරය සහ මොකද්ද ඉතුරු කරලා ගියේ කියන කාරණාව. ඉතින් අපි දැක්කා මේ සංසිද්ධිය පටන් ගද්දිම ලොකු සමාජ කතිකාවක් ඇති කරා මේකට 10000ක් විතර ගේනවා ගෙනල්ලා පවතින ආණ්ඩුවට ලොකු බලයක් දෙනවා කියලා. හැබැයි ඉතින් උදේ 9:10 වෙනකොට වැඩේ පටන් ගත්තයින් පස්සේ තේරෙනවා ඒක අර කිව්ව තරම් කෑ ගහපු තරම් සද්දයක් නැහැ. 250ක් විතර ගෙන්න ගන්න පුළුවන් වෙලා තිබුණා. ඉතින් එතනිනුත් එහාට ගිහිල්ලා ඒකේ අන්තර්ගතය දිහා දැක්කම අපි දැක්කා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ තමයි අරමුණු පැහැදිලි කරන්න මුලින්ම කතා කරේ. ඉතින් උන්වහන්සේගේ කතාවේ තිබුණේ ඇත්තටම ගත්තොත් මේ අපිව බයිට් කරනවා ජනාධිපතිතුමෙනි. ලාල් කාන්ත ඇතුළු සෙට් එකම අපිව බයිට් කරනවා. ඔබතුමාගේ විධායක බලය පාවිච්චි කරලා මේක වලක්වලා දෙන්න. එහෙම නැත්නම් 159 හිටියත් කමක් නැහැ. සැලෙන්නේ නැහැ. අපි මේක ආණ්ඩු පෙරලන තැනට ගෙනියනවා. ඔය වගේ ඉතින් ආණ්ඩුවට පැහැදිලිවම බැලුවේ මේ පොඩි පොලිටිකල් වැඩක්. හැබැයි දමිත් අපි ඔක කියව ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් ඒකේ උත්සාහ කරනවා කියන්න බුදු දහමට එහෙම නැත්නම් බෞද්ධ ශාසනයට මේ තරම් ගරහපු ආණ්ඩුවක් නෑ කියන කාරණාව. මම මේ කතාවත් එක්ක එකඟ නෑ. අපි පැහැදිලිවම ඉරක් ගහලා බෙදා ගන්න ඕන. බුදු දහම බෞද්ධ ශාසනය කියන්නේ එකක්, බුදු දහම කියන්නේ එකක්, ඒක පිළිපදින ගිහි පැවිදි පාර්ශව කියන්නේ තව එකක්. එතකොට අපි දැක්කේ නෑ පහුගිය දවස්වල මේ රටේ මේ ආණ්ඩුව පත් වුණායින් පස්සේ බුදු දහම අදහන්නන්ට හෝ එහෙම නැත්නම් පැවිද්දන්ට දරුණු ලෙස අර අපි කියන්නේ වෙනත් ඔය මියන්මාරයේ වගේ රටවල් වල වගේ වද හිංසා පමුණුවමින් එහෙම දෙයක් මේ රටේ අපි දැක්කේ නෑ. හැබැයි අපි දකිනවා සමාජය තුළ සාමාන්‍ය ජනතාව සමාජ මාධ්‍ය තුළ යම් චරිත කීපයක් ප්‍රබල ලෙස විවේචනය කරනවා. ඒක අලුත් එකක් නෙමේ ඇත්තටම. දැන් ඔය මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ
මතක නැති වුණාට අපිට මතකයි ඔය හෙළහුරුමේ හාමුදුරු නමකට පාර්ලිමේන්තුවේ අර භූෂණ කෝෂ තැලෙනකන් ගැහුවා. රාජපක්ෂලගේ කට්ටිය තමයි ගැහුවේ. හැබැයි එතකොට ඔය සංඝ සම්මේලන තිබුණේ නැහැ. ඒවා තිබුණේ නැහැ. කියන්නේ රාජපක්ෂලා ගහනකොට හරි සැපයි වගේ. එතකොට සාසනයට ගහන එකක් නෙමෙයි. ඒක භූෂණ කෝෂ වලට ගැවුවත් අනේ සාදු කියලා ඉන්න එකක් තිබුණේ. හැබැයි ජනාධිපති රණුර කුමාර දිසානායකගේ ඇමතිවරයෙක් වෙන ලාල්කාන්ත වනචාරීන් කිව්ව ගමන් මාර විදියට රිදිලා තිබුණා. ශාසනය හෙල්ලෙනවා කියලා තිබුණා. අන්න එහෙම කතා. මේවා තන්නේ කර දේශපාලන කතා. හරි. කියන්නේ තමන් ගුටි කණ්ඩ කැමති. තමන් කඩේ යන පාර්ශවයෙන් ගුටි කණ්ඩ වුණා. භූෂණ කෝෂ තැලුණත් කමක් නැහැ. ඉවස දරාගෙන ඉන්නවා. හැබැයි තමන්ට දිරවන්නේ නැති අය කිව්වම යෝකයි කතාව. තව එකක් තියෙනවා. දැන් දමිත් ඔයා මම උනත් කරන්නේ මේ අමතර වැඩක්නේ. මේ කරන්නේ අපි සමාජ ක්‍රියාකාරිකීන් විදියට අපි අදහස් ප්‍රකාශ කරනවා. නීති රස්සාව කරගෙන හිටියනම් කවුරුවත් මට දොස් කියන්න එන්නෙත් නැහැ. ඔයත් ඔයාගේ රස්සාවක් කරන් හිටියනම් ඔයාට කවුරුවත් දොස් කියන්න එන්නෙත් නැහැ. මේ අමතර වැඩක් කරන්න ගියයින් පස්සේ අපි දකිනවා කමෙන්ට්ස් 10 ගාණක් අතර එකක් දෙකක් තියෙනවා. තොපි NGO කාර්යෝ. තොපි ඕවයින් තමයි කාලා ජීවත් වෙන්නේ. අපි නම් ඕවා පයට පෑගුණු දූල්ලක් ගාවටවත් දැනන්නේ නැහැ. මොකද අපි යමක් ඉගෙනගෙන තියෙනවා මොලේ වර්ධනය වීමක් වෙලා තියෙනවා මේ වයසට එනකොට පරිණත වීමක් තියෙනවා. හැබැයි ඉතින් සමහර හාමුදුරුවෝ කිව්වම අනේ බලන්න අපිට බයිනවා අරම කියනවා මෙහෙම කියනවා කිව්වම මම කියන්නේ එහෙමවත් දරා ගැනීමක් දරා ගන්න බැරි නම් මං කියන්නේ හොඳම දේ දහමක් බලාගෙන පන්සලට වෙලා ඉන්න එක ඔය අමතර දේශපාලන වැඩ කරන්න යන්න එපා. මෙහෙමයි පිච් එකට ආවොත් හරි බැට් එක බෝලෙට මෙන්නේ නැහැ. යෝකරුත් වැටෙනවා. ඒ හැම එකටම ගහන්න ලෑස්ති වෙන්න ඕන. අවුටුත් වෙනවා. හරි ඒක බැරි නම් මං කියන්නේ දරා ගන්න බැරි නම් ඉන්න එපා. ඔබ කතෝලිකයෙක් කියලා ඒ දේ හොඳට පැහැදිලි කරා. සමහර භූෂණ කෝෂ තලාගත්ත ආමුදුරුවන්ට මේක තේරෙන්නේ නැහැ නේ. ඒකනේ වැඩේ තියෙන්නේ. සහ අනිත් එක මෙහෙමනේ දහමම ගන්නකො. හරි. දැන් දහම තුල උත්තර දෙමුකෝ. යේසුස් වහන්සේ කියනවා. යේසුස් වහන්සේ කිසිම වරදක් නොකර මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා අර කුරුස ගසේ අඹුඩයක් ගස්සලා එල්ලලා මරන්න නියම කරලා මරණ මොහොතේදීත් කියනවා මේ මිනිස්සු නොකරන දේ නොදැන කරන නිසා මොවුන්ට සමාව වෙන්න කියලා. ඒක තමයි ධර්මයේ ශාස්ත්‍රවරුන්ගේ පරිණතභාවය. ඒතකොට බුදුන් වහන්සේ ගැන ගත්තමත් මම කතෝලිකයෙක් වුණත් මම කියවලා අහලා තියෙන ධර්මයේ තුල බුදුන් වහන්සේටත් අනේක විද නිନ୍ଦා අපහාස කරා. බුදුන් වහන්සේට ගල් පෙරලලා එහෙම නැත්නම් අර රාකල හතක් පොවලා නාලාගිරි වගේ ඒවලත් පලිගන්න උත්සාහ කරා. හැබැයි බුදුන් වහන්සේ එවකට හිටපු යාගේ පියාගේ විධායක බලය පාවිච්චි කරලා කිව්වේ නෑ රජුරණි මාව මරන්න හදනවා මට අපහාස කරනවා මුන් ටික සමුලුවක් ඇඳවන්න දෙන්න ඕන පෝරියල් එක කියලා. එහෙම කරේ නෑ. දැන් වර්තමානයේ ජනාධිපතිවරයා ගන්න අගමැතිනිය ගන්නකො. දැන් ජනාධිපතිවරයාට තඹුත්තේගම බණ්ඩගේ පුතා කියයි. එහෙම නැත්නම් එතුමාගේ අර පෞද්ගලික ජීවිතේ විවාහ ජීවිතේ පිළිබඳ අල්ලලා විවිධ කතා කියයි. නැත්නම් ශරීරයේ මොනාර දෙයක් අල්ලගෙන ඒකට ඔව් ලාපයක් ගැන ඊයේ පෙරේදාර මොනවාද ඉන්දියාවේ ගිහිල්ලා ඉඳගෙන උසමිටකම් කියන අය හැබැයි ජනාධිපතිවරයා දැන් ගියාද විධායක බලය පාවිච්චි කරලා ජනාධිපති කොමිෂන් සභාවක් ගෙනල්ලා ওই ටික කූඩු කරන්න. දැන් අගමැතිනිය බලන්න. අගමැතිනියට කිව්වා ගල් ෆැක්ටරි දානවා. ආප්ප කඩ දානවා. ඇගේ ලිංගිකත්වයට, ස්ත්‍රීත්වයට කරන්න පුළුවන් උපරිම කරහින් මේ ස්වාමීන් වහන්සේලා විසින්ම කරා. හැබැයි එතුමිය ගියාද කාන්තා සමුලුවක් ඇඳවන්න? කාන්තාවන්ට මෙහෙම කරනවා මට මෙහෙම කරනවා අගමැතිනියට එහෙම නෑ. ඒක තමයි මිනිසුන්ගේ පරිණතභාවය. අපි ගමනක් යනකොට ඕන තරම් බල්ලෝ බුරන්න පුළුවන්. පෙරහැරේ යනකොට අලියට බල්ලෝ බුරන්න පුළුවන්. හැබැයි හරිය හැරි හිටියොත් පෙරහැර යන්න වෙන්නේ නෑ. එහෙම Tamanට පෞරුෂයක් නැති එක. අනිත් එක ගෞරවය ඉල්ලාලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගෞරවය කියන දේ මං කියන්නේ අපි ගොඩනගා ගන්න ඕන දෙයක්. අපි අනිත් අයට ගරු කරන තරමට තමයි ගෞරවය ලැබෙන්නේ. දැන් ස්වාමින් වහන්සේලාට අගමැතිතුමියට ඒ තරම් නින්දිත විදියට බයින්න පුළුවන්. ඒ කියන්නේ ලිංගිකත්වයේ උඩුප්පල ඕන තරම් කතාවක් කියන්න පුළුවන්. හැබැයි අපි පෙරලා ඒකට උත්තරයක් දුන්නොත් ඊතරේ දීලා හොටු පෙරාගෙන සංඝ ස්වාමිලු තියන්න හදනවා. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. විය යුත්තේ තමන් හරියාකාරව ජීවත් වෙන්න. දැන් අපි ගමුකෝ මුරුත්තෙට්ටේ හාමුදුරුවන්ට මේ ආණ්ඩුව ආපුවම නෙමෙයිනේ ඒ උන්වහන්සේව ප්‍රතික්ෂේප වෙන්නේ. ඕගොල්ලෝ කියන්නේ වර්තමානයේ මේ එල්ලවන පවතින බලපෑම් වලට සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා. වර්තමානයේ කලින් වෙලා නැහැ. ඔව් අන්න ඒක තමයි. ඒගොල්ලන්ට ඒව වෙලා නැහැ. මං කිව්වේ දැන් පාර්ලිමේන්තුවේ උෂණ කෝෂ දැල්ුවා. දැන් ඔය මුරුත්තෙට්ටේ හාමුදුරුවන්ට අමුවේ අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ අපිට මතකයි මේ ප්‍රධාන උපාධි ප්‍රදාන උත්සවයේදී උන්වහන්සේව ප්‍රතික්ෂේප කරා. ඇයි ශිෂ්‍යයෝ එහෙම කරේ කියලා උන්වහන්සේ පසු විපරමක් බැලුවාද? මම මාර හොඳ කෙනෙක්. මම මේ දරුවන්ට මාර දෙයක් කළා තියෙනවා. මේ දරුවෝ මාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උන්වහන්සේ නුසුදුසු තනතුරු අරගෙන
නුසුදුසු විදියට දේශපාලඥයින්ට කඩේ ගිය එක. ඔතන වෙලා තියෙන්නේ හැදෙන්න ඕන සමාජයවත් ආණ්ඩුවවත් නෙමෙයි. හරිද? Taman තුලට හැරිලා බලන්න ඕන. කිහිප දෙනෙක් ගැරහීමට ලක් වෙනවා. නම් වශයෙන් කියන්න පුළුවන් අහවලා කියලා බොහොම අල්පයක්. ඒ හේතුව තමයි දේශපාලනයේ කැත විදිහට, දේශපාලඥයෝ කැත විදිහට පන්සල් දොරෙන් ඇතුළට අරගෙන තමන්ගේ සිවුරට ආවරණය කරගෙන දූෂිත දේශපාලඥයන්ට කඩේ යාම. දැන් ආසන්නම සිද්ධිය ගන්නකො. කස්සප හාමුදුරුවන්ට ඇයි හිරේ විලංගුවේ යන්න උනේ? ජූස් බාර් එකක් බේරගන්න බුදු පිළිමයක් ගිහින් තියපු එක. එතකොට මේ රටේ ආණ්ඩුවද බුදුදහම ඒ විදිහට සිල්ලරයට පාවිච්චි. ඒකනේ ඇත්ත කතාව. අර മന്ത്രിටද മന്ത്രിගේ වයිෆ්ටද අයිති ජූස් බාර් එක බේරගන්න ඒ වෙලාවේ ඒක අයින් කරන්න කියලා උසාවි නියෝග තියෙනකොට ගිහිල්ලා එතනින් බුදු පිළිමයක් තියාගත්තා. ඕකම තමයි උනේ අර හයිවේ එකේ ගහක ප්‍රශ්නයක් ආව මතකද? ගහ වටේ ගිහිල්ලා කහ කරන්දද මොකක්ද කරන්ද පැලේ නේද? එකයි තිබුණේ කියලා ඒ වෙලාවේ යම් ස්ට්‍රැටජි එක ක්‍රමවේදයක්. හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. ක්‍රමවේදයක් පාවිච්චි කරා ගිහිල්ලා ඒක වටේ පිරිත් නූල් දාලා පිරිත් පැන් නිහලා අර මේ අපි කියන්නේ ගෞරවනීය චීවරයක අන්දවලා ඒ දේවල් කරා. ඒක ආරක්ෂා කරගන්න. ඉතින් ඒ වගේ වැඩක් තමයි කරේ ජූස් බාර් එක බේරගන්න කියලා බුදු පිළිමයක් තියලා. වැඩේ නීති විරෝධී උසාවි යන්න උනා. ඊට පස්සේ ඒක අරන් ආගම්වාදී ප්‍රශ්නයක් ඇති කරන්න හැදුවා. ඔය දැන් බලන්න සමහර හාමුදුරුවරු ෆෝම් වෙලා ඉන්නවා, ෆයර් වෙලා ඉන්නවා. ඉස්සර තමුන්ගේ වාසභවනෙට සිවිල් ආරක්ෂක බලකායෙන්ද, පොලිසියෙන්ද ආණ්ඩුවේ සම්පත් ටික ලැබුණා, පොහොර ටික ලැබුණා, පස කෙටුවා, ඒවයි නිල් කටරොළු වැව්වා, අයිස්ක්‍රීම් හැදුවා. ඒම ආණ්ඩුවෙන් ඵල ප්‍රයෝජන ගත්තා. ඉතින් මේ ආණ්ඩුව ආවයින් පස්සේ ඒක නැවැත්තුවා. එහෙම දෙන්න බෑනේ. ඒ දෙන්න බෑ. ඉතින් ඒකට රිදිලා තියෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ තියෙන පරිණතභාවය නිසා ඉවසගෙන නැත්නම් විධායක බලය පාවිච්චි කළා මෙහෙම කරන්න පුළුවන්. එතකොට මේ පරිණතභාවයනේ අගමැතිතුමගේ පරිණතභාවය. එතකොට ඔබ කියන්නේ මුරුත්තෙට්ටුවේ පරිණත නැහැ කියලාද කියන්නේ? ඇත්තටම පරිණත නැහැ කියන ප්‍රශ්නාර්ථය අපිටත් තියෙනවා. තියෙනවා. මොකද හොටු පෙරාගෙන අඩාගෙන විධායක බලය තියෙන්නේ මේ පුද්ගලයෙක්ට දෙන්නෙක්ට වෙන අපහාසයන් හෝ තමන්ට එන චෝදනාවලක් වන්න නෙමෙයි. එහෙමනම් පරිණතනේ තමන්ට කරන දෝෂණ හරි දෝෂ දැකීම් හරි වරදක් තියෙනවා නම් අන්න ඒවට රටේ නීතිය තියෙනවා. අපහාස කිරීමේ නීතිය තියෙනවා. අපි දැක්කේ නෑ කොහෙවත් මේ ආණ්ඩුව හෝ මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා බුදුදහම කියන්නේ බොරුවක්. ඒකේ මූල ධර්ම බොරු. එහෙම නෑනේ. මේ ආණ්ඩුව ආපු දා ඉඳලා මොකද කරේ? මේ ආණ්ඩුව එනකොට කිව්වා මේ පන්සල් ටික ඉවරයි. දානේ ඉවරයි. පෙරහැර මංගල්‍ය නෑ. මේක අර වෙන්නේ නෑ. මොනවද නොකියුවේ කියන්නේ ආගම් පැත්තෙන් කියන්නේ ආගම් පැත්තෙන් මවපු බිල්ලෝ හිටියනේ. හැබැයි ආපු වෙලාව ඉඳලා මොකද කරේ? දළදා ප්‍රදර්ශනයට දෙන්න පුළුවන් උපරිම රාජ්‍ය අනුග්‍රහය දුන්නා. ඊළඟට අර මිහින්තලේ රනිල් වික්‍රමසිංහ ඔය මාර බෞද්ධයා කියන පන්සල් පල්ලි වලට පූජා කරගෙන රනිල් වික්‍රමසිංහ නොදුන්නෝ පහසුකම් ටික මිහින්තලේට දුන්නා. රාජ්‍ය පොසොන් උත්සවය අවුරුදු කීපයකට පස්සේ ඒක කරා. ඉතින් එතන ඉඳලා ආපුවම මේ රටේ කොහෙද එහෙම වෙලා තියෙන්නේ? ඊයේ පෙරේද ඉන්දියාවෙන් අනිත් එක දැන් මං කියන්නේ වෙනදට වඩා ජනාධිපතිවරයා දැන් භික්ෂුන් වහන්සේලා හමු වෙන්න යනවා. ඒත් එක්ක හොඳ සමීප සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි ඔය මුරුතෙට්ටුවේ ඉන්න පන්සල පැත්තේ ගියොත් ඔය කට වහන්න පුළුවන්ද? අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් ජනාධිපතිවරයා කරන්න ඕනේ එක තමයි V8 එකක් හරි මොකක් හරි එකක් එහෙම නැත්නම් හොඳ බෙන්ස් එකක් හොඳ පාර්සලයක ඔතාගෙන අරන් ගිහිල්ලා ඔය අයගේ දෙපාලංගින් තියලා ඊට පස්සේ කොහේ හරි කාර්මික විද්‍යාලයක හරි පුරපතිකමක් කුලපතිකමක් දීලා මේ වැඩේ කරා නම් මේ ආණ්ඩුවත් හරි ෂෝක් මාර ෂෝක් නියම චූන් කියලා ඉන්න තිබුණා. අනිවාර්යයෙන්. ඒ වේදිකාවෙම අපි අනිත් කතාවට එමුකෝ. මේ කෙහෙල්මල් ලිංගික අධ්‍යාපනය අපිට අවශ්‍ය නැහැ. කොටපිටියේ රාහුල මේ කියයි. කොහොමත් හාමුදුරුවන්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍ය නැහැ. මගේ මතේ මම හිතන විදිහට දැන් මෙහෙමනේ භික්ෂුවකගේ සීල බින්දිනවා මිල මහත්තයා මේගොල්ලෝ කියන විදිහට කෝච්චිය එනකන් ඉන්න ඕනේ නැහැ. බින්ගේ දැක්කත් ඇති මේ හිටවලට සීල බින්දින්න. නේ? උදාහරණ තිවාගාව තෝරන තරම්. ඒක තමයි ලිංගික කතාව ආපුවම අපි දැක්ක පාර්ලිමේන්තුවේ කොළදම් පාට නිල වර්ණ දැක්කමත් ජෙන්ඩර් එක මාර වෙන කතාවක්. මම දන්නේ නැහැ. ඒ තරම් නූගත් තැනකින් තමයි මේ රටේ ලිංගිකත්වය ගැන කතා කරන්නේ. මෙහෙමයි. අපි ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරනවා. හරි? ඒ වගේම තමයි මේ රටේ මේ ලෝකේ හැම මිනිස්සෙක්ටම ස්ත්‍රී පුරුෂ කියලා ප්‍රජනන පද්ධතියක් තියෙනවා. හරිද? ඊළඟට හෝමෝන් කියලා જાතියක් ශ්‍රාවය වෙනවා කැමැති හෝ අකමැති. හරිද? ඉතින් ඒ ටික හැඩගස්සාගෙන ඊළඟට තමයි ওই ලිංගිකත්වය කියන්නේ ගෑණියෙක් මිනිහෙක් සංසර්ගයේ දෙන එකම නෙමෙයි. මේගොල්ලෝ හිතන්නේ ඒකම නෙමෙයි. හරි? ඊට එහා ගිය ගොඩක් දේවල් තියෙනවා. හරි? කොහොමද අපි ලිංගික සෞඛ්‍ය රැකගන්නේ? ඔයා කියන්නේ මගේ ජීවිතේ වෘත්තීය ජීවිතේ හම්බ වෙලා තියෙනවා සමහර චරිත. හරි?
හොඳ උගත් මිනිස්සු උපාධිධාරී. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ අර ඔසප් චක්‍රය සහ සරු කාලය තියෙනවනේ. ඒ අතරතුර ලිංගික සම්බන්ධතාවයකින් තමයි දරුවෙක් ලැබෙන්නේ කියන කාරණාව දන්නේ නැහැ. මට කෙනෙක් මගේ ඉදිරියේ ඇවිල්ලා මේ අවුරුදු ගානකට පස්සේ කියනවා අපිට දරුවෝ හිටියේ නැහැ. හරි? මට කියනවා නිතින් මහත්තයා අපිට දරුවෝ හිටියේ නැහැ. අපිට දරුවෙක් හම්බුනේ අවුරුදු මෙච්චර ගානකට පස්සේ. ඒකට හේතුව මොකක්ද? හේතුව තමයි අපි හම්බෙන් හෝ අපි ලිංගිකව එකතු වෙච්ච කාලය මේ සරු කාලය නෙමෙයි. මම ඒක දැනගත්තේ පහු කාලිනව ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බෙච්ච කාලේ. විද්‍යාර්ථයෝ බිහි වුණාට තමන්ගේ ශරීරය ගැන දන්නේ නැති එක. හැබැයි අර හාමුදුරුවන්ගේ සිල්ලර කතාව ගත්තොත් නම් අපි දැක්ක මොකක්ද අර කෝච්චි පිස්ටනයක් දැක්කම දරුවෙක්ගේ ඇස් වහගත්තා කිව්වා. එහෙමනම් හාමුදුරුවනේ අපේ දරුවන්ට පැන්සලයි කටර් එකයි අරන් ඉස්කෝලේ යන්න වෙන එකක් නැහැ. මොකද අර කටර් එකේ සිසුරට පැන්සල උල් කරන්න දාපුවමත් ඔය කියන සભ્યත්වය කඩා වැටෙනවා. මං කියන්නේ එහෙම ගොම් තැනකට යන්න එපා. යන්න එපා. 1960 ගණන් වලින් වර්තමානයේ මනින්න එපා. හරි ඔබ වහන්සේලා හරි මේවා ගැන විරුද්ධ වෙන අය වැටවැළඳගෙන හිටිය අර ලිංගිකත්වය කියන්නේ මේ ඇඳක් උඩ කරන දේ විතරක් නෙමේ. ඊට එහා ගිය ගොඩක් දේ තියෙනවා. මිනිස්සුන්ට ලිංගික සෞඛ්‍ය හරියට පිළිසිඳු රැකගන්න බැරි වීම මත මේ රටේ ඕන තරම් පිළිකා වැළඳෙච්ච අය ඉන්නවා. විවිධ කතන්දර තියෙනවා. ඉතින් ඒව වලට ඉඩ දෙන්න ඕනේ. හරි? ඔය තරම් ප්‍රාථමික තැනකින් නම් තමුන්ගේ ලිංගික අධ්‍යාපනය තියෙන්නේ අපිට ඔය ප්‍රාඥයෝයි කියන ආචාර්යවරුයි කියන අයට ඉස්සෙල්ලම අර పూర్ව ළමාවිය සංවර්ධනය කරලා ලිංගික අධ්‍යාපනය ලබා දීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් අර ඇමතිතුමා කිව්වා වගේ අර පාර්ලිමේන්තුවට මේ වගේ හොරු වෙන එක නවත්තන්න අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනනේ. සමාජයේ මේ වගේ ගල් නුගියට නොයා ඉන්න නම් අනිවාර්යෙන් මේ අධ්‍යාපනය දෙන්න ඕන. ඔබ හිතනවද ඔය ලිංගික අධ්‍යාපනය නොදුන්නයි කියලා ඔය දේවල් මේ රටේ අත්හදා බැලෙන්නේ නැහැ කියලා. මේ රටේ දරුවන්ව මේ ඇබෝෂන් කරන දේවල් අපි කියන්නේ ගබ්සාවන් විවිධ ප්‍රශ්න වලට දරුවෝ මුහුණ දෙනවා. විවිධ සංකූලතා වලට මුහුණ දෙනවා. ඇයි ඒ? නොදැනුවත් භාවය නිසා. ඒ සමාජය කියන දේ අපිට කණුවක බැඳලා තියන්න බෑ. අපි කැමති හෝ අකමැති ඒක යනවා. ඒක ගලාගෙන යනවා. ඒක අපි කරන්න ඕන මේකේ දුර්මතේ එහෙම නැත්නම් මේකේ තියෙන අවාසනාවන්ත තත්ත්වය අඩු කරගන්න පුළුවන් ක්‍රමවේදයන් සකස් කරගන්න එක තමයි. මහාචාර්ය කෙනෙක්ට අපිට මේ දේ අපේ කටවල් වලින් කියන්න වෙනව කියන්නේ. මේකයි මට නම් තේරෙන්නේ නැහැ දමිත් ඒක අපේ මේ අධ්‍යාපනයේ අඩුවක්ද උගත්කම මෙහෙම උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. පොතක් පතක් කියවපම ඉන්ෆෝමේෂන්ස් මත කෙනෙක් උගත් වෙන්න පුළුවන්. හැබැයි බුද්ධිමතෙක් බවට පත් වෙන්නේ ඒක ප්‍රායෝගිකත්වයට එක්ක ගලපා ගැනීම. දැන් අපි නීති පොත් ඉගෙන ගත්තත් අපි වෙන විෂයක් ඉගෙන ගත්තත් ඒක එහෙම් පිටින්ම සමාජය තුල අර සෛද්ධාන්තිකව පැල කරන්න බෑ. ඒක අපි ප්‍රායෝගිකත්වයට එක්ක ගෙට ගහන්න ඕන. ඉතින් පොතේ පතේ දැනුම ඇති හැබැයි ප්‍රායෝගිකත්වය එහෙම බිඳුවයි. එහෙම නැත්නම් අපිට කියන්නේ පට්ට කුහකයි. සමාජය තමන්ව පසු කරගෙන අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ රටවල් දියුණු නොවෙන්නේ ලොකුම ප්‍රශ්නයක් තමයි අපි කැමති නෑ අපිව පහු කරගෙන යන මිනිස්සු ගොඩ නැගෙනවට. ආයතනයක් තුල වුණත් එහෙමයි. දේශපාලඥයා කැමති නෑ නූගත්කම නිසා තමන්ට වඩා දැනුමක් තියෙන මිනිහෙක් එනවට. හරි ආයතනයක් තුල වෛද්‍යවරු වේවා වෙන වෘත්තියක් තුල වේවා අපි කැමති නෑ අපිව පහු කරගෙන යන මිනිහෙක් ගොඩ නගනවට. සමාජයක් දියුණු කරන්න ඕන නම් මම විශ්වාස කරන්නේ මට වඩා මම නීතිඥයෙක් නම් මට වඩා දක්ෂ ජූනියර් කෙනෙක් බිහි කරන්න පුළුවන් වෙන්න ඕන. වෛද්‍යවරයෙක් නම් මම මට වඩා දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක් මේ බිහි කරන්න පුළුවන් වෙන්න ඕන. මම භික්ෂුවක් නම් මට වඩා සිල්වත් දැහැමි භික්ෂුවක් ලෝකෙට දානය කරන්න පුළුවන්. ඒ මතවාදයක් අපිට තියෙන. එහෙම නැතුව මමයි සියල්ල දන්නේ මගෙන් එහාට උඹලා ඉගෙන ගන්න බෑ කියන මතේ හිටියොත් සමාජයේ හැමදාම අර ලිම් පතුල තමයි. පැහැදිලි. බොහොම ස්තුතියි. හැබැයි අපි එක කාරණාවක් දැනගත්තා. ඔය එනවා කියපු මහා සංඝ සමුළුවෙන් දැනුම ඊට පස්සේ බුද්ධිය කොහෙද ඔය කියන කට්ටියගේ තිබුණේ ඔය කියන සංඝයා වහන්සේලා කොහෙද හිටියේ කියන හැමදේම එකම තැනකින් අපිට මම දැන් අර කොටුවේ හාමුදුරුවෝ ලස්සන්ට එක කියලා තිබුණානේ. හාමුදුරුවෝම කියලා තිබුණා ඡන්දේ කාලේ වෙනකොට අපි ගෞරවනීය සංඝරත්නය ඊට පස්සේ නිකන් වෙදි කෑල්ලක් විතරයි කියලා. හැබැයි කොටුවේ ස්වාමින් වහන්සේට ඒක පැහැදිලි වෙලා තියෙනවා තේරුම් ගිහිල්ලා තියෙනවා. සමහරුන්ට තාමත් ඒක තේරිලා නැහැ. මොකද දැන් රාජපක්ෂලා හරි විපක්ෂය හරි රනිල්ලට හරි ලොකු අර්බුදයක ඉන්නවා. ආණ්ඩුවට ගහන්න තැනක් නැහැ. මුන් හොරකම් කරනවා කියන්න බෑ. මුන් දූෂණය කරනවා කියන්න බෑ. නාස්ති කරනවා කියන්න බෑ. ඒක ප්‍රොමෝට් කරගන්න බෑ. හැබැයි ඒගොල්ලන්ට හොඳ සංවේදී නිලයක් තියෙනවා ಜಾති ආගම. අපි හැම කෙනෙක්ගෙම තියෙන ඔය ಜಾති ආගම කියන නිලය. ඔක පොඩ්ඩක්
තද කරපු ගමන් ඔකට පොඩි කොත්තුවකින් ඇනපු ගමන් ඕකින් වද පෙත්තකින් ඇනපු ගමන් ඔක ටුං ගාලා උඩට එනවා. ඉතින් හැබැයි දැන් ඒක කරගන්නත් බෑ. අර සාම්ප්‍රදායික මුහුණු ටික දැක්කම අම්මෝ ඥානසාර දෙතන ඉන්නේ. එහෙනම් හරි. අම්මෝ කස්සප දෙතන ඉන්නේ. එහෙනම් ඒක හරියටම හරි. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ දෙතන ඉන්නේ. එහෙනම් ඒක සුපිරියටම ඇති. කියන තැනට ඇවිල්ලා තියෙන. ඒක කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අනිත් එක ඒකට තව දෙයක් එකතු කරන්න ඕන. ඔය සමහර රහතුන් කියා ගන්න අය අපි දැක්කේ නෑ ඔය වගේ වේදිකාවල් වලට එනවා මාධ්‍යයට කතා කරන මුකුත් නෑ පාඩුවේ පැත්තකට වෙලා පන්සලේ වැඩක් කරගෙන වගාවක් කරගෙන පොර ටිකක් ගහගෙන හරි කොහොම හරි හිටියා. හැබැයි දැන් රහතුන් වහන්සේලාටත් වඩින්න සිද්ධ වෙලා තියෙනවා රට බේර ගන්න සමුළු වලට. ඔය ඒකත් ඇත්ත. දැන් මට ඔය රහතුන් වහන්සේලා කිව්වම මතක් වුණේ අර ගමේ කසිප්පු බීලා ඉන්න පියදාස අයියත් රහත් වෙනවා හෙට අනිද්දා. ඔය වටේ පිටේ ඉන්න බල්ලන්ටයි කොල්ලන්ටයි බයින විදියටයි සාප කරන විදියටයි උන්ට පොල් ගන්න විදියටයි තොයිල් නටන විදියටයි බලපන් සිරිපාල අයියා නම් තොයිල් නටන්නේ හැබැයි දෙකක් දාගත්තම පාර දිගේ මිනිසුන්ට බැර බැර යනවනේ. එහෙමනම් සිරිපාල අයියත් මම හිතන්නේ හන්දිය කිට්ටුවට එනකොට රහත් වෙන්න ඕන. හැබැයි එහෙම සිරිපාල නම් අපි දැක්කා වගේ. එහෙම ඇත්තමයි. මේ බැනුම් අහන්නේ අපේ වැරදින් නෙමෙයි. මේව කතා කරන්න අපිට ඉඩ හදලා දුන්නේ කවුද? රහතුන් වහන්සේලා කොළඹ හතේ ගෙනල්ලා කඩ දාගෙන බිස්නස් කරනවා අපි අහලා තියනවාද? මන් දන්නේ නැහැ. මම කතෝලිකයෙක් කවුරු හරි ඉන්නවනම් මම නිවැරදි කරන්න කොහේ හරි මේ ජාතක කතාවල හරි කොහේ හරි ඉන්නවද රහතුන් වහන්සේලා මේ ගඩා ගෙඩියේ ඉඳලා මේ තියෙන බත් පැකට් එකේ ඉඳලා විකුණගෙන නිල් කටොරටු මලේ ඉඳලා විකුණගෙන රටේ තියෙන ගෙඩි ಜಾති අඹරගෙන කොළඹ හතේ බිස්නස් කරනවා ගිනි ගානට පැකට් ගහලා මන් දන්නේ එහෙම රහතුන් වහන්සේලා මම නම් අහලා නැහැ. දන්න තැනක ඉන්නවනම් අනේ මට එවන්න මම හරි ආසයි ඉගෙන ගන්න. බලිතොයිල් නටන හදිහූනියම් කරන ඔන්න අපේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව විකුණගෙන කනවා. හරි මේ මිනිස් මෙමය කෙනෙක් දෙයක් පූජා කරන්නේ ශ්‍රද්ධාවෙන්. හරි ඒක ගැන අපි දොසක් නැහැ. ඒක V8 එකක් වේවා පන්සලක් වේවා වෙන දෙයක් වේවා ඉල්ලන සැනින් මිනිස්සු දෙන්න පුරුදු වෙලා තිබුණා. හැබැයි දැන් ඒවත් අඩු වෙලා තිබුණා. පහුගිය දවස්වල මතකද අර කතරගමට වැටෙන පඳුරුත් අඩු වෙලා තිබුණේ. ඔහොම ඉස්සරහට යනකොට මේක මිනිස්සු තේරුම් ගත්තම මේ ස්වාමින් වහන්සේලාටත් ඒ දේම සිද්ධ වෙනවා. හැබැයි අර කියනවනේ මම හිතන්නේ බුදු දහමේ තියෙනව නේද මේ ශාසනය විනාශ කරන්නේ මේක ඇතුලෙන් මෙවුන් කියලා. ඔව් පැහැදිලි. මේකෙන් මෙන්න අය. ඒක තමයි මම හිතන්නේ මේ සිදුවේ ඉන්නේ. මං අන්‍යාගමිකයෙක්. හැබැයි මම හරි ආදරේ බුදු දහමට හේතුව අපිට අන්‍යාගමිකයින් වෙච්ච මේ රටේ අනිත් ජන කොටස් වලට සාමකාමීව ඉන්න පුළුවන් ජන කොටසක් හැදිලා තියෙන්නේ අවුරුදු 100,000 ගාණක් මේ රටේ මේ ඇහිච්ච බණ මේ ඇහිත ධර්මයෙන් පදන් වෙච්ච මිනිස්සු නිසා. එහෙම නැත්නම් මේ අතලොස්සක් වෙච්ච දහම විකෘති කරන් මිනිස්සු ඉඳලා නෙමෙයි. මේ රටේ හරි ලස්සන මිනිස්සු ඉන්නවා. හරි සුන්දර මිනිස්සු ඉන්නවා. විපතේදී කරදරේදී අනිකා වෙනුවෙන් පිහිට වෙන අනේ අපොයි කියන මිනිස්සු ඉන්නවා. ඒක හැදිලා තියෙන්නේ නියම බුදුදහම අදහන මිනිස්සු නිසා. හැබැයි මේ බුදුදහම බිස්නස් එකක් කරගත්ත සංඝ බිස්නස් එකක් කරගත්ත කීප දෙනෙක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ තමයි හයිලයිට් වෙලා ඉන්නේ. මොකද ඒගොල්ලෝ ගාව සල්ලි තියෙනවා. ඒගොල්ලන් ගාව ධනය තියෙනවා. ඒගොල්ලෝ ගාව ප්‍රොමෝට් වෙන්න දේශපාලනය තියෙනවා. අනිකුත් දේවල් ටික කියනවා. ඒක නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙන් බිස්නස් එකක් කරලා ඉන්නවා. ඒගොල්ලෝ දහම නෙමෙයි. හැබැයි දැන් ටික ටික මිනිස්සු ඒක තේරුම් ගනිමින් ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. දැන් හොඳම දේ බලන්නකෝ. දැන් පෞගිය දවස්වල ඔය රහතුන් වහන්සේලා බැන්නේ කාටද? අර සිරිධම්ම හාමුදුරුවන්ට. ඇයි ඒ? සිරිධම්ම හාමුදුරුවන්ට පුළුවන් වෙලා තියෙනවා පන්සල ප්‍රතික්ෂේප කරපු පන්සලෙන් ඈත් වෙච්ච තරුණ පිරිස පන්සලට ගේන්න. දැන් හැන්දල රජමහා විහාරයට උන්වහන්සේ ආවා කිව්වා. මට බලන්න යන්න උනේ නෑ. හැබැයි මට තොරතුරු ආවා පන්සලේ ඉඳලා වටේ දහස් ගාණක් පන්සල පැත්තේ ගිය නැති තරුණ තරුණියෝ තමයි බණහන්න ඇවිල්ලා තිබුණේ. හැබැයි සිද්ධාර්ථ මහමුදුරන්ට ඔය රහතුන් වහන්සේලාත් බයින. ඔය ලොකුයි කියන සෙට් එකක් බයිනවා. ඇයි? අපි දන්නේ මේ කෙලවෙන්න යන්නේ තමුන්ගේ අර අන්දන බිස්නස් එකට. ඉස්සර ගමේ පන්සලට ගමේ දායක විසින් එකතු වෙලා බුද්ධ පූජාව සහ තමන්ගේ හේනෙන් ගන්න දෙයක් ඒ දෙලා ගන්න අසන්න පන්සලට ගිහින් දෙන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්. වර්තමාන වෙද්දී රහතුන් කියා ගන්න අයට යටින් ටැග් එකක් දාන්න වෙලා තියෙනවා කන්ටැක්ට් නම්බර් එකත් එක්ක අපිට මේ ආධාරය කරන්න මේ ආධාරය කරන්න කියලා. සහ ඒ ගෙනල්ලා දෙන දේ මුදලකට තමයි මේ මිනිසුන්ට විකුණන්නේ. අනිවාර්යෙන් දමිත. ඒක තමයි ව්‍යාපාරයක් බිස්නස් එකක් කරගෙන අදටත් අපි දකිනවා පන්සල ගමෙන් ජනතාවගෙන් රැකිනවා. ඒ ලස්සන සම්බන්ධතාවය අදටත් යනවා. අද අපේ අම්මලා හැම මාසෙකම ගිහිලා සිල් ටික ගන්නවා. තරුණ තරුණියෝ පන්සලේ පෙරහැරේ වැඩ ටික කරනවා. තරුණ සමිති සමාගම් වල ඒ වැඩ ටික යනවා. හැබැයි මේ නම් ගහගත්ත ලේබල් ගහගත්ත මේ බුදුදහම රකින්න ආපු ආරක්ෂකවරුන්යයි කියන ඔය රහතුන් වහන්සේලාගේ ඉඳලා ඔය සෙට් එකම මොකද කරන්නේ? හැම මාස දෙකකටම සැරයක් යුරෝපෙට ගිහිල්ලා තමන්ගේ
ප්‍රාග්ධනය එකතු කරන්නවා. කොහේරි ඉන්න තමන්ගේ ලනුව කාපු දායකෙක් හොයාගෙන ඒ දායකයාගේ ගෙදරට වැඩලා ඒ දායකයාගේ වියදමින් රට වටේ ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා හරි ඊට පස්සේ ඉන්න අපේ මිනිස්සුන්ගෙනුත් කීයකී හරි රැකගෙන මේ හූරගෙන ඇවිල්ලා කියනවා මට අච්චරක් දුන්නා මෙච්චරක් දුන්නා කියලා. ඒ ගినాපු දේවල් වලින් කරන්නේ මොකද්ද? ඔය රාතුන් වහන්සේලා ගොඩ නගපුවා අර දාවල් මේ දාවල් ඔය කියන මේ විවිධ ගුබ්බෑයන් වල බත් පිගාන පවා මිනිස්සුන්ට විකුණනවානේ. දැන් කැපිටල් එක ආධාරය. මේකට ආයෝජනය කරලා නැහැනේ කොටස් විකුණලා නැහැනේ. ඔය කියන අහවල් දාවල් වල කොටස් විකුණලා නැහැනේ. සහන ආධාරයක් තමයි ආදායම විදියට ලැබෙන්නේ. ලැබෙන්නේ ප්‍රාග්ධනයේ ඉන්නේ සහන් මිනිස්සු දෙන පූජා කිරීමක්. හැබැයි ඕකේ ඇතුළට ඇතුල් වෙන තැන ඉඳලා බලන කියන දේවල් වල ඉඳලා එතන විකුණන බීම පැකට් එකේ ඉඳලා ගින්නි ගානට මිනිස්සුන්ගෙන් ගන්නවා. වැරදිලා හරි නෙළුම් මලක් කැඩුනොත් ඒකටත් 5000ක් ගඩ ගන්නවා. අන්න එහෙම තමයි මිනිසුගේ මේ ඇන්දීම මේ නිර්වත් වීම දැන් මිනිසුන්ට පේනවා. ඒක රැකගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා ආණ්ඩු පෙරලලා ආයේ ගෙන්න ගන්න අර පරණ සෙට් එක. මොකද මේ පරණ සෙට් එක මේවා මාර විදිහට ප්‍රොමෝට් කරනවා. දැන් අර කිව්වනේ මේ දැන් ඔය සමහර ස්වාමීන් වහන්සේලා යුරෝප සංචාර ගහලා ආධාර එකතු කරනවා කියලා. එතකොට මට ඒකට මේකත් එකතු කරන්න පුළුවන්. ඔය නිල් කටරොළු මුදලාලිලා පහුගිය දවස්වල ඔය වගේ සංචාරයකට ගිහිල්ලා බලාපොරොත්තු වුණ මුදලවත් එකතු වෙලා තිබුණේ නැහැ. ඒක කේන්තියට තමයි එළියට ඇවිල්ලා දැන් කොහොම හරි මේ සම්මේලනවලට මේ සම්මන්ත්‍රණවලට හරි ගිහිල්ලා අර කියන පරණ සෙට් එක නැවත ගේන්න මේ උපරිම කඩේ යන්නේ මහන්සි වෙන්නේ. එතකන් ওই తాවකාලිකව රහත් වෙච්ච කියන ටැග් එක පොඩ්ඩක් පැත්තක තියලා මේ දවස්වල බිස්නස් එකේ ඉන්නේ. ඊට පස්සේ පුළුවන් අරක ගන්න. ඉතින් මේ සම්බන්ධව කතා කරන්න ගියොත් ආයි කතා කරන්න පුළුවන් නැති වෙනකන් රෙදි ගැලවෙනකම්ම. අපිට තව වැදගත් තව බොහෝ දේ තියෙනවා කතා කරන්න අමිල මහත්තයා. මේ දැන් ඔබතුමා ඉන්න නිසා නීතිමය කරුණු කිහිපයක් ඇහුවේ නැත්නම් නිකන් අර නේද අර මොකද්ද නැති හෝටලේ වගේ තමයි. හරි. දැන් අකුරේගොඩ සිදුවීම අපි දැක්කා අපේ ශ්‍රී ලංකා පොලිසිය තා දක්ෂ විදිහට මේ සම්බන්ධව ලුහු බැඳලා දැන් ඔන්න ඊයේ වෙද්දී අර වෙඩිකරුවෙක් කියන පුද්ගලයෙක් අල්ලගත්තා. ඊට පස්සේ ඊට කලින් අර අයිය මලෝ දෙන්නෙක් මේක ඔත්තු බැලුවාය කියන දෙන්නෙක් අල්ලගත්තා. සහ මේ සම්බන්ධව කිහිප දෙනෙක් දැන් මේ සැක සහිතව අල්ලගෙන තියෙනවා. දැන් මේ සම්බන්ධව ඉතාම පුළුල් විදිහට පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒ කාරණාව එහෙම පොඩ්ඩක් තියමුකෝ. අපි එමු දැන් මේක වුණේ ඔබේ වෘත්තියේ නියැලෙච්ච නීතිච්චතුමෙක්ට නීතිච්ච බුද්ධික මලවාරච්චි. ඉතින් ඒ සිද්ධියත් එක්ක එළි වෙන රැන් නීතිච්චවරු ටක් ගාලා එකතු වුණා මේ සිදුවීම මෙහෙම සිදුවීමක් අපි මෙහෙමයි නිහඬ විරෝධතාවයක් කියලා මුළු දිවයින පුරාම නිහඬ විරෝධතාවයක් ආරම්භ කරා. මම ඔබගෙන් අහනවා ඔබ දියුරුම් දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ පක්ෂපාත කුල කිසිදු ભેදයකින් තොරව මිනිසුන්ට සේවය කරනවා. තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම සේවාවක් වෙනුවෙන් තමන් පෙනී සිටිනවා කියලා. එදා තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් පෙනී හිටියද? ඔබ නීතිඥතුමෙක් නිසා නෑ එදා අධිකරණ කටයුතු වලින් වැළකී සිටියා. ඒ නීතිඥ සංගමයේ සිද්ධියත් එක. දමිත් මෙහෙමයි. මුලින්ම කියන්න ඕන ඒ නීතිඥ සහෝදරයා සහ ඒගේ බිරිඳට වෙච්ච සිද්ධිය දැඩි කම්පනයට අපි ලක් වුණා. කොන්දේසි විරහිතව කිසිම කොන්දේසියක් නොමැතිව ඔහුගේ ඝාතනය හෙලා දකිනවා. ඊට ඒ කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන තැන ඉන්නවා. නීතිඥ සංගමයේ ස්ථාවරයත් එක්ක එකහෙලා අපි එකඟයි. අපි දැක්කා මේ ඝාතනයත් එක්කම මේ නීතිඥයාගේ ක්‍රියාකලාපයන් පිළිබඳ විවිධ මත එළියට එනවා. මම හිතන්නේම මේ දේ ඇනලයිස් කරලා ගත්තම මේක මේ ඝාතකයින් විසින් හිතාමතා කරපු දෙයක්. මේ ඝාතනය වෙන්නේ හවස 4:00 5:00 අතර වගේ කාලයක කියලා තමයි මගේ තොරතුරු වලට අනුව තියෙන්නේ. හැබැයි 5යි කාල 5:20 වෙනකොට සෝෂල් මීඩියා වල විවිධ මේ පේජස් වල මෙන්න මෙයා අහවලාට පෙනී හිටියා. මෙන්න මේ විදියට කරා කියලා ඔහු ගැන කළු චරිතයක් හදන්න යම් පිරිසක් උත්සාහ කරා. මෙහෙමයි නීතිඥයෝ කියන්නේ අපි සුද්ධවන්තයින්ට හෝ එහෙම නැත්නම් හැම වෙලාවෙම අසාධාරණයට ලක් වෙච්ච අයට විතරක් පෙනී හිටින අය නෙමෙයි. අපි වෘත්තීය දියුරුමක් දීලා තියෙනවා. අපි ඉදිරියට එන ඕනෑම කෙනෙක් වෙනුවෙන් අපි බැඳී ඉන්නවා මේ නඩුව බාර ගන්න. ප්‍රතික්ෂේප කරන්න අපිට එකම හේතුවයි තියෙන්නේ ලබැඳියාවන් අතර ගැටුමක්. conflict of interest එකක් තිබුණොත් මිසක් එහෙම නැත්නම් ඔහුට අපේ ගාස්තු ගෙවා ගන්න බැරි නම් අපිට ඔබ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ යනකොට හැම නඩුවක්ම ගන්න අපි බැඳිලා ඉන්නවා. යම් හේකින් මං යම් කෙනෙක්ගේ නඩුවක් ප්‍රතික්ෂේප කරොත් නීතිඥයෙක් ඔහුට පුළුවන් ඊට විරුද්ධව ක්‍රියාත්මක ගන්න. ඒක තමයි අපේ නෛතික ආචාර ධර්ම පද්ධතිය.
එතකොට මම හිතනවා කොහොමද මේ නීතිඥයාගේ මෙච්චර පෞද්ගලික තොරතුරු සිද්ධිය වෙල විනාඩි 10ක් 15ක් ඇතුළත මේ සෝෂල් මීඩියා වල ගියේ නෑ. මේක හැදුවේ මේ කරපු අපරාධකාරයන් විසින් මේ සිද්ධියේ බරපතලකම උන් දන්නවා. සනත් අබේ පිටිය මහත් මේ වින්සුරුතුමාගේ ඝාතනයෙන් පස්සේ මේ නීතිඥයෙක්ට අත තියපු පළවෙනි වතාව. අපරාධ එහෙම නැත්නම් පාතාලයේ වුණත් අපි කියනවා මිනිමම් ස්ටෑන්ඩඩ් තියෙනවා. අර අවම සදාචාරයන් තියෙනවා. ඒ වලදී ඒගොල්ලෝ යම් දේවල් කරන්නේ නැහැ. හැබැයි දැන් පාතාලයේ ඒ අවම සදාචාරයනොත් පිට වෙලා තියෙනවා. දැන් අපි අහලා තියෙනවා අපේ වෘත්තීය ජීවිතේ සමහර අපරාධකාරයෝ බත් කකා ඉන්න මිනිසුන්ට වෙඩි තියන්න යන්නේ නැහැ. දරුවෙක් එක්ක ඉන්නවනම් බිරිඳක් එක්ක ඉන්නවනම් වෙඩි තියන්නේ නැහැ. ඝාතනය කරන්නේ නැහැ. එහෙම අපිට කනට ඇහිලා තියෙනවා වෘත්තීය ජීවිතේ. හැබැයි දැන් මේ වෙනකොට ඔය සියලුම අවම සදාචාරයන් බිඳලා ඒ වැඩේ කරනවා. ඒ විදිහටම නීතිඥයෙක්ට ඝාතනය කරා කියන්නේ පාතාලයේ දන්නවා මේක පාරවලල්ලක් වෙලා අපරාධකාරයින්ට කැරකෙනවා. ඉතින් ඒක නිසා ඒකේ අර සිද්ධියේ බරපතලකම පොඩ්ඩක් අර තනුක කරලා සැහැල්ලු කරලා ගන්න නීතිඥයා ගැන කළු චරිතයක් මැව්වා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. කොහොම නමුත් කිසිම කෙනෙකුට එහෙම අයිතියක් නැහැ නීතිඥයෙක් වේවා කිසිම කෙනෙක් ඝාතනය කරන්න. එදා ඒ නීතිඥ සංගමය විසින් ගන්නා ලද ඒ තීන්දුව තීරණ සම්බන්ධයෙන් අපි සම්පූර්ණයෙන් එකඟයි. දැන් මම දැක්ක මම තව ප්‍රශ්නයක් කියන්නම්. අර නීතිඥ සංගමේ සභාපතිතුමා හරිම හොඳ කාර්යශූර කෙනෙක්. අපි දන්නවා තරුණ කෙනෙක්. දැන් එතුමාව පොඩ්ඩක් හිර කරා වගේ එකක් තියෙනවා. දැන් ඔබලා පාතාලය වෙනුවෙන් පෙනී හිටලා මේ පාතාලයට පණ දුන්නා වගේ කතාවක් කියලා. දැන් මේ අපරාධකාරයෝ වෙනුවෙන්ත් ඔබ පෙනී හිටිනවද කියලා. මම දන්නේ මේ ප්‍රශ්නේ කෙනෙක් මගෙන් ඇහුවොත් මම කියන්නේ දැන් මට පෙනී හිටින්න හැකියාවක් නැහැ. මොකද මගේ වෘත්තීය ආචාර ධර්ම අනුව දැන් මට කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් තියෙනවා. එයි මම වෘත්තීය සංගමයක සමාජිකයෙක් වෙන නීතිඥ සංගමේ සමාජිකයෙක් වෙන නීතිඥයෙක්ව ඔහුගේ නීතිඥ ක්‍රියාවලිය තුළ ඝාතනය කරලා තියෙනවා. ඒකින්ද මට හැකියාවක් නැහැ කවදාකවත් ඒ වෙනුවෙන් පෙනී හිටින්න. මම හිතන්නේ නීතිඥයින්ටත් ඒ ගැටලුව තියෙනවා. හරි. අර මම ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නෙට උත්තරේ දුන්න. හැබැයි මම හිතනවා මේකට ඒ වගේම ප්‍රශ්නයක් තමයි ඒකට වෙනත් උත්තරයක් දෙයි කියලා නැත්නම් ඕකමද කියලා මම දන්නේ නැහැ. දැන් ඔය නීතිච්චතුමා ඝාතන සහ බිරිඳ ඝාතනය කරන්න සම්පූර්ණම ඔත්තු බලපු සහ ඒ ඝාතනයට ආයුධ පවා ගෙනල්ලා දෙනවනේ ළඟටම අර කියන අයියමලෝ දෙන්න. දැන් ඒ අයියමලෝ දෙන්නටත් නීතිච්චවරු මේ වෙද්දි අර විදියටම කැපවීමෙන් උනන්දුවෙන් පෙනී ඉන්නවද නැත්නම් මොකද්ද මේ තත්ත්වය එතන? ඒ කියන්නේ ඔවුන් දෙන්නට දැන් නීතිඥයන්ගේ උදව් අවශ්‍යයි. දැනට තියෙන තත්ත්වය අනුව දැන් ඊයේ දවසෙත් මම හිතන්නේ කෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ කිසිම කෙනෙකුට නීතිඥ නියෝජනයක් ලැබිලා නැහැ. අනිත් පැත්තට මේ අයියමලෝ දෙන්න වෙනුවෙන් නීතිඥවරු පෙනී හිටිනවද ඒ වගේම උනන්දුවකින් ඉන්නවද කියන දේ තමයි මම අහන්නේ. මෙහෙමයි දමේ. මෙහෙමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කියනවා ඕනම කෙනෙකුට පූර්ව නිර්දෝෂීභාවයේ නිගමනයක් තියෙනවා. ඔය අයියමලෝ දෙන්නටත් ඒ නිගමනයම තියෙනවා. එතකොට නීතිඥ සහාය ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. හරි? එතකොට යම් අවස්ථාවක මේ නඩුව අධිකරණයක් ඉදිරියේ ඇහෙද්දී ඔහුට නීතිඥ නියෝජනයක් තිබුණ නැත්නම් පෞද්ගලික නීතිඥයෙක් පත් වෙලා පෙනී හිටියේ නැත්නම් සමහරවිට අධිකරණය මැදිහත් වෙලා එහෙම නැත්නම් රජය මැදිහත් වෙලා අපි කියනවා අර ඇසයින් කවුන්සල් කෙනෙක් පත් කරන ලද රජයෙන් පත් කරන ලද නීතිඥයෙක් හරි ලබා දේවි. හැබැයි මං කිව්වේ දැන් අපේ 22000කට 23000කට එහා ගිය නීතිඥයින්ට ප්‍රශ්නයක් තියෙනවා. ලබෙන්දියාවන් අතර ගැටලුවක් තියෙනවා. හරි? ඒ ගැටලුව තමයි ඍජුවම අපි නීතිඥ කියන කුලකයේ ඇතුලේ ඉන්න අයනේ. මං කියන්නේ. එතකොට දැන් මට මං ඉදිරියට ඒ අය ආවොත් මට අර තැනින් බලන්න විදිහක් නෑ. මොකද මේ නීතිඥාව අපි දැන හඳුනන අය. වෘත්තීය හිටපු අය. ඒකින්ද අපිට ඒ වෘත්තිමය ලබැන්දියාව ඔහු කෙරෙහි තියෙනවා. එතකොට අපිට සාධාරණ පෙනී හිටීමක් විත්තිකාරී නීතියට කරන්න බෑ. ඒකින්ද නෛතික වශයෙන් ගත්තත් සාධාරණ හේතුවක් තියෙනවා නීතිඥයින්ට ඒ වෙනුවෙන් පෙනී හිටීමෙන් වැළකී සිටින්න පෞද්ගලිකව. නමුත් ඉතින් ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හැමෝටම අයිති වෙච්ච పూర్ව නිර්දෝෂීභාවයේ නිගමනය, නීතිඥ සහාය ලබා ගැනීම, සාධාරණ නඩු විභාගයක් සඳහා ප්‍රවේශය ඒ ටිකේ හැමම තියෙනවා. රයිට්. හරි. හැබැයි ඉතින් පාතාලියොත් දැනගන්න ඕන. හරි? කොයි දේ ඝාතනය කරත් ඒක වැරදි තමුන් ළමේ යහපත් වැඩ මල් බෙදලා දන්සල් දීලා නෙමෙයි මේ දේවල් කරලා තියෙන්නේ. තමුන්ලගේ මතයට හෝ තමුන්ලගේ ක්‍රියාකාරකම් වලට එකඟ නැති මිනිස්සුන්ව එහෙම ඝාතනය කරලා එතනින් එහාට මේ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. තමුන්ට රැකවරණය ලැබෙයි කියන එක. පැහැදිලි. හරි. ඒකටම මම මේකත් එකතු කරන්නම්කෝ. දැන් මේත් නීතිඥවරියා. ගණේ මුල්ල සංජීව ඝාතනයට උදව් කළ බව කියන කඩවත නීතිඥවරියට හොර හැඳුනුම් පතකින් බැංකු ගිණුම් 8ක් CID අධිකරණයට කියයි. මේත් නීතිඥවරියක්.
ඔව් පැහැදිලිවම මම ඔයාට කියන්නම් මේ රටේ වෛද්‍ය ඉංජිනේරු අනිත් වෘත්තීන් වලට වඩා නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම සහ වෘත්තීය විනය පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනෙනවා. හරි අපි හොඳටම දන්නවා වර්ෂයකට යම් සැලකිය යුතු නීතිඥ ප්‍රමාණයක් නීතිඥවරුන් ප්‍රමාණයක් තමන්ගේ නීතිඥ තනතුරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහ කරනු ලබනවා. ඒවා මාධ්‍යයේ කතා නොවුනට. ඒ වගේම යම් සේවාදායකයෙක්ට යම් ගැටලුවක් අගතියක් වෙච්චම ශ්‍රේෂ්ඨාධිකරණයක් නීතිඥ සංගමයක් තියෙනවා. ඒකට පැමිණිලි කරන්න පුළුවන්. සාධාරණ විමර්ශනයක් ඒ සම්බන්ධයෙන් වෙනවා. ඒ විමර්ශනයෙන් අනතුරුව ඒ අයගේ නීති වෘත්තීය පිළිබඳ තීන්දුව తీරන දෛනිකව මාස්පතා ගැනෙනවා. ඒවා සමාජයේ එළියට එන්නේ නැහැ. ඉතින් ඕනම වෘත්තියක් තුල හොඳ නරක දෙකම තියෙන්න පුළුවන්. හරි දහස් ගණනක් සිය දහස් ගණනක් නීතිඥයෝ රැකගෙන ආපු ගෞරවාන්විත වෘත්තියක්. මේ වෘත්තිය ඉතා වැදගත්. හැබැයි ඒ ඇතුලේ එක කළු බැටළුවෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඕවා දැනට ඔප්පු නොවුණු ඇය කෙරෙහි තියෙන සැකයන් අපි ඒවා බැහැර කරන්නේ නැහැ. නමුත් වෘත්තිකයෙක් විදිහට මම කියන්නේ මගේ වෘත්තිය හරි කෙනෙක් වෘත්ති ආචාර ධර්ම සදාචාරයට නීතියට පටහැනිව දෙයක් කරලා තියෙනවා නම් එයාට දඬුවම් නියමිතයි. දැන් ඔබ දකින්න ඇති පහුගිය සතියේ මාරවිල ප්‍රදේශයේ අර ඔප්පු සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥයෙක්ට දඬුවම් ලැබුණා. අධිකරණයේ නීතිඥයෙක් කියලා විශේෂ සැලකිලි නැහැ. ඔබ දකින්න ඇති පහුගිය කාලේ මේ වර්තමාන අගවිනිසුරුතුමා අධිකරණ ගානේ ගිහිල්ලා සේවාදායකයෝ වගේ ඉඳලා අධිකරණ විනිසුරුවන්ගේ මේ මොනවාද කාර්යයන් පිළිබඳව සොයා බැලීමක් කරා. මම කියන්නේ මේ රටේ මෙඩිකල් කවුන්සිල් එකට ලිව්වා කියලා කවදාකවත් අපිට ඇහිලා නැහැ වෛද්‍යවරයෙක් දූරෙන් ඉවත් කරනවා. හැබැයි නීතිඥයින්ගේ වෘත්තිය දරුණු ලෙස නියාමනය වෙනවා. දැඩි ලෙස නියාමනය වෙනවා. අපිට ලොකු විනය මේ සම්බන්ධයෙන් නියාමනයක් තියෙනවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මොකද ඕන තරම් දැන් පහුගිය දවස්වල අපි දැක්කා අපේ මගේ බැජ් එකේ නීතිඥතුමෙක්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. අධිකරණය තුල යම් හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඒකෙ හින්දා නීති වෘත්තිය තුල නරක වැඩ කරන කළු බැටළුව වැරදි වැඩ කරන අය ඉන්න පුළුවන්. හැබැයි ඒ අය හවු වුණොත් එයා නීතිඥයෙක් වීම මත කිසිදු වරප්‍රසාදයක් නොමැත. ඒක මම විශ්වාසයෙන් කියනවා. පැහැදිලි කරාට. හරි කතෝලික සභාවේ අර වින්දිතයන් වෙනුවෙන් ඔබ සියලු දෙනාම ගොඩක් කැප වෙලා පෙනී සිටින කෙනෙක්. අපේ මාතෘකාව වෙන්නේ ඊළඟ එක වෙන්නේ පාස්කු විමර්ශනය ගැන. හරි දැන් නීතිඥ අමිලගොඩ මහවත්ත සහ මනෝජ් නානක්කාර ඒ වගේ විවිධ මේකට ඒ කියන්නේ මේ සම්බන්ධව මේකත් එක්ක නිරන්තරයෙන්ම මිනිස්සු වෙනුවෙන් නිරන්තරයෙන්ම කතා කරන කිහිප දෙනෙක් මේකේ අපි දකිනවා ඉන්නවා. පහුගිය දවස්වල දැන් ඔය පාස්කුව පිළිබඳව තිබුණු අර මූලික සාකච්ඡාවට ගරු සිරිගාමිණී පියතුමා ඇතුළු ඔය කිහිප දෙනෙක් මේකට එකතු වුණානේ ඔබ ඇතුළු පිරිස. මොකද වර්තමාන තත්ත්වය පාස්කු ප්‍රහාරයේ? ඔව් පැහැදිලිව දැනගන්නත් එක්ක ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නේ. විස්තර කරා වගේ ඇත්තටම මම අද සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට ක්‍රියාකාරීව කටයුතු කරන්නේ මේ පාස්කු ප්‍රහාරය එක්ක ඇතිවෙච්ච කම්පනයත් එක්ක තමයි අපි එළියට එන්නේ. මට මතකයි ශෙහාන් මාලක සහෝදරයා මේ සම්බන්ධයෙන් ආందోලනාත්මක ප්‍රකාශයක් කරලා ඔහුව අත්අඩංගුවට අරගෙන අදටත් ඔහු නඩු හබවලට මුහුණ දෙනවා. ඉතින් එදා ඉඳලා අපි විතරක් නෙමෙයි මම මනෝජ් විතරක් නෙමෙයි ශෙහාන් මාලක විතරක් නෙමෙයි කාදිනන් උන්වහන්සේගෙන් පටන් ගත්තම මේ රට පුරාම ඉන්න අපේ පියතුමන්ලා සහෝදරතුමන්ලා කන්‍යා සොයුරියෝ පාගමන් කිලෝමීටර් 100,000 ගණන් අපි ඇවිදලා විවිධ අදටත් හැම 21 වෙනිදාකම මේ වෙනුවෙන් හඬ නගලා සක්‍රීයව මේක මැරෙන්න නොදී මේ රටේ සිදුවෙච්ච හැම අපරාධයක්ම අර කාලයේ වැලි තලාවෙන් රතු කාපට් වලින් වැහිලා යන්න තිබුණු මේවා ඒ රාජපක්ෂ රෙජීමේ අවුරුදු 5යි මාස 6ක් මේවා වලලගෙන විකෘති කරමින් ඉද්දී මහ පොළොවේ සටන් කරපු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ලොකු බලාපොරොත්තුවක් ඇතුව තමයි වර්තමාන පාලනය පත් කරගන්නේ. වර්තමාන පාලනයට මේ රටේ නීතියේ පාලනය මේ රටේ ආර්ථිකය ඒ දේවල් නිවැරදිව සකස් කරනවා වගේම පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දීමේ දැඩි වගකීමක් තියෙනවා. ඒක ඊළඟ මැතිවරණවලදී අනිවාර්යයෙන්ම ඔහුම ප්‍රශ්න කරනවා. අපි දන්නවා අවුරුදු 5යි මාස 6කට පස්සේ ශානි රවි වගේ අය පත් කරලා මේ විමර්ශන නැවත පටන් ගත්තා. ඒක මේ පාස්කු සම්බන්ධයෙන් සටන් කරපු මහ පොළොවේ මේ වෙනුවෙන් පෙනී හිටපු හැමෝටම ලොකු සතුටට කාරණාවක්. ඒ වගේම අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය 2019 සැප්තැම්බර් වලින් පස්සේ තමයි මේ අවුරුදු 5යි මාස 6කට පස්සේ තමයි මේකට අදාළව යම් කෙනෙක්ව අත්අඩංගුවට ගන්න හරි ක්‍රියාත්මක උනේ
කියන කාරණාව. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන් නවත්තලා තිබුණා. රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේ ශානිගේ රවීගේ ඉඳලා ওই විමර්ශනය කරපු සියලු නිලධාරීන් විසුරුවා හැරලා ඔබට මතක ඇති ඔය CID එකේ හිටපු නිලධාරීන්ට විදේශ ගමන් තහනම් පවා දැම්මා. එහෙම දාලා වෙනම මේ විමර්ශන වෙනම තැනකට ගෙනිච්චා. නමුත් වර්තමානයේ වෙනකොට මේ වර්තමාන ආණ්ඩුව මේ සඳහා ස්වාධීනව කටයුතු කරගෙන යන්න වපසරියක් හදලා දීලා තියෙනවා. සතුටු වෙන්න පුළුවන් නේද ජනතාවගේ පැත්තෙන් අපි ඔබ බලාපොරොත්තු වෙන දේ ජනතාව හිතන දේ ඉදිරියේදී ඉදිරි මාස කිහිපය තුලදී. නමුත් මේ දේත් කියන්න ඕන. හැබැයි අපි දකිනවා මේ විමර්ශකයින් සහ මේ විමර්ශන කණ්ඩායම් සමග අපි නිරන්තරයෙන් සාකච්ඡාවල යෙදෙනවා. හරි? ඔවුන් එක්ක අපි මේක ගැන සොයා බලනවා. මොකද මේක අපි අපේ හදවතින්ම ගත්ත මනුස්්‍යයෝ විදියට මේ අපේ රටේ ජනතාවට මේ ලේවලට අපි වග කියන්න ඕන කියන වගකීමෙන් ගත්ත දෙයක් නිසා ඒක නිසා අපි දකිනවා මේක මේ වෙනකොට යම් ගැටලු කීපයක් තියෙනවා. හරි? එකක් තමයි මේ විමර්ශන ඉදිරියට යන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු සහයෝගය ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ කියන කාරණාව විමර්ශකයන්ගේ පැත්තෙන් එන කාරණාව. සමාජයේ ඒ සම්බන්ධව ගොඩක් සමාජයේ තියෙනවා. ඒ කාරණාව එතන තියෙනවා. ඊළඟට මේ විමර්ශනවල පැහැදිලිවම අර වේගවත් භවයේ අඩුවක් අපි දකිනවා. ඒකට යම් යම් ප්‍රායෝගික කාරණාත් තියෙනවා. නමුත් අපි හිතනවා දැන් එන්න මේ රටේ අපරාධ සහ අනිකුත් කාරණා එක්ක වර්තමාන ආණ්ඩුවට මේ ප්‍රමුඛතා ලයිස්තුවේ මේ පාස්කු ප්‍රහාරය විමර්ශනය කියන එක පොඩ්ඩක් පල්ලෙහාට යමින් ඉන්නවා. ඒක අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා. අධිකරණ ඇමතිවරයා, ඒ අනිකුත් පාර්ශව ජනාධිපතිවරයා දක්වා කාදිනල් වහන්සේ, ඒ උන්වහන්සේගේ නීතිඥ කණ්ඩායම් ගිහිල්ලා මේවා සාකච්ඡා කරමින් ක්‍රියාමාර්ග සොයමින් ඉන්නවා. හැබැයි හොඳම දේ තමයි මේ ආණ්ඩුව ලෑස්ති මේ වැඩේ ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා කිසිම බාධාවක් නැහැ. ආණ්ඩුව බොහොම සැදී පැහැදී ඉන්නවා මේ වැඩේ කරන්න. හැබැයි විමර්ශන පැත්තෙන් අපිට ගැටලුවක් තියෙනවා. විමර්ශකයන්ට මේ සඳහා වූ විශ්වාසනීය විමර්ශකයෝ නැහැ. CID එකට එහෙම ගැටලුවක් තියෙනවා. මොකද රාජපක්ෂ නිකායට මහාන වෙච්ච මේ භික්ෂුන් වහන්සේලා වගේම ඒ නිකායට අනුගත වෙච්ච අයත් බඳවාගත්ත රාජ්‍ය නිලධාරීන් පොලිස් නිලධාරීන් මේකේ ඉන්නවා. ඉතින් ওই ගැටලු ඔක්කොම මැද්ද මේක යනවා. හැබැයි මේක ඉක්මන් වෙන්න ඕන. ආණ්ඩුවට මේක පරීක්ෂාවක් වෙනවා. ලොකු අභියෝගයක් වෙනවා. එළඹෙන මැතිවරණවලදී මහ පොළවේ සාර්ථක වෙන්න නම්. මොකද ආණ්ඩුව පොරොන්දුවක් දීලා තියෙනවා ජනතාවට මේ සම්බන්ධව සුබදායි දෙයක් ඉදිරියේදී කියන්න කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තාමත් මේ බලාපොරොත්තු අත්හැරලා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හිටපු නීතිපතිවරු හැමෝම තහවුරු කරලා තියෙනවා මේක තුල කුමන්ත්‍රණයක් තිබ්බා කියලා. එහෙනම් කවුද මේ කුමන්ත්‍රණ කරුවා? මොකක් සඳහාද කුමන්ත්‍රණ කරේ? මේ සඳහා ඇතිවෙච්ච බලපෙරළිය මේකට හේතු වුණාද? අපි පැහැදිලිවම ඇඟිල්ල දික් කරනවා මේ බලපෙරළියට. අපිට ඒකට සාධාරණ හේතු තියෙනවා. දැන් වර්තමානයේ වෙනකොට මේ විමර්ශන ඇවිල්ලා තල්ලු වෙලා තියෙන්නේ රජයේ බුද්ධ්‍යංශ වල ඇතැම් නිලධාරීන් සියල්ලෝ නෙමෙයි. මේක ලේබල් කරගන්න එපා. මේ රටේ ආරක්ෂාව තහවුරු කරන බුද්ධ්‍යංශයේ ඉතාමත් විශිෂ්ට සේවාවක් කරන නිලධාරීන් දහස් ගණනක් ඉන්නවා. හැබැයි මේකෙන් අතලොස්සක් කිහිප දෙනෙක් අතේ ඇඟිලි සංඛ්‍යාවට සමාන ඊට පොඩ්ඩක් එහා මෙහා වෙන කීප දෙනෙක් මේ කුමන්ත්‍රණය යට හිටියා කියන්න සාක්ෂි තියෙනවා. දැන් ඔවුන්ව ප්‍රශ්න කරන්න ඕන කාලය තියෙන්නේ. ඒකින්ද ඔවුන් වෙත යන්න ඕන. මං හිතන්නේ ඒකට බාධාවක් නැහැ විමර්ශකයින්ට. මොනවාරි බාධාවක් තියෙනවා නම් ඒක අනාවරණය කරන්න පුළුවන්. සිවිල් ක්‍රියාකාරීකයෝ සමාජයේ මිනිස්සු විදියට අපි ඉන්නවා. අපි හැමෝම ඉන්නවා. ඒ බාධාවන් निराකරණය කරගෙන ඒගොල්ලන්ට ඉස්සරහට යන්න ගමන හදලා දෙන්න. පැහැදිලි. අමිල මහත්තයා මට තව කාරණා දෙකක් තියෙනවා ඔබගෙන් අහන්න සහ දැනගන්න. රස පරීක්ෂණයක් කියන්නේ මොකද? දන්න අයට දැනගන්න, නොදන්න අයට ආයි මේක දැනගන්න පොඩ්ඩක් මේක කියන්නේ මොකද්ද මේ රස පරීක්ෂණයක් කියන රස පරීක්ෂණ වාර්තාවක් කියන්නේ මොකද්ද කියලා කෙටි මෙහෙමයි. දැන් අධිකරණ ක්‍රියාවලිය තුල බොහෝ වෙලාවට අපි දකින්නේ අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන්. නමුත් සිවිල් නඩු කටයුතු වලදී රස පරීක්ෂක වාර්තා කැඳවනවා. විවිධ අංශයන් සම්බන්ධයෙන් අපි දකිනවා අත්අකුරු සම්බන්ධයෙන්, මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සම්බන්ධයෙන්, විවිධ රථ වාහනවල කොටස් හඳුනා ගැනීම සම්බන්ධයෙන්, ඒ කියන්නේ DNA පරීක්ෂාවන් විවිධ වූ කාණ්ඩයන්ට මේක මේවා තියෙනවා. දිනින් දින යවත් කාලීන වෙලා තාක්ෂණයත් එක්ක යන කොට්ටාශයක් තමයි මේ රස පරීක්ෂක වාර්තා හරහා සිද්ධ වෙන්නේ. අපි අධිකරණ තුල බලාපොරොත්තු වෙන අධිකරණයක් විදියට ඉදිරියට ඉදිරිපත් කරන සාක්ෂිය ඉතාමත් හොඳම විශිෂ්ටම සාක්ෂියක්, බෙස්ට් එවිඩන්ස් එකක් අධිකරණයට ඉදිරිපත් කර ගැනීම. එහිදී යම් සාක්ෂියක් යම් කරුණක් සම්බන්ධයෙන්, ප්‍රශ්නගත කරුණක් සම්බන්ධයෙන් විශේෂඥ මතයක්, මධ්‍යස්ථ විශේෂඥ මතයක් ඇඳවීම තමයි රස පරීක්ෂක වාර්තාව හරහා වෙන්නේ. එතකොට අපි හිතමු යම් ලේඛනයක තියෙන අත්අකුරු අත්සනක් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒක
මධ්‍යස්ථ මතයක් කැඳවනවා මේ අත්සන අදාළ කතෘවරයාද එහෙම නැත්නම් මේක ව්‍යාජ අත්සනක්ද කියන එක. ඊළඟට මත්ද්‍රව්‍ය ගත්තම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි හිතමු ඒ ග්‍රෑම් ප්‍රමාණය අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ දඩ මුදලක් ගෙවලා නඩුව අවසන් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් ඒ ග්‍රෑම් ප්‍රමාණය ඉක්මවා ගියයින් පස්සේ ඉදිරිපත් වෙන ප්‍රමාණය මම කියන්නේ මේක ශුද්ධ ග්‍රෑම්ද එහෙම නැත්නම් මේක ඊට වඩා අඩු තැනකද තියෙන්නේ කියන එක රස පරීක්ෂක වාර්තාවක් ඇඳවලා තමයි චෝදනා ගොනු කරන්න වෙන. උදාහරණයක් විදිහට අපි කියමු ග්‍රෑම් 5ක් විතර හවුනා කියලා. ඒ ග්‍රෑම් 5 ඇතුලේ ශුද්ධ හෙරොයින් සමහරලාට තියෙන්නේ ග්‍රෑම් 2ක් 3ක් ප්‍රමාණය. ඒක හඳුනා ගැනීම වෙන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. මම ඔය උදාහරණ කීපයක් කිව්වේ. ඉතින් ඒ වගේම අපි හිතමු මිනිමැරු ඊළඟට ස්ත්‍රී දූෂණ වගේ දේවල් වල DNA පරීක්ෂණ හරහා සැකකාරීන් හඳුනගන්න. දැන් අපි දැක්කා පහුගිය ඔය නිට්ටඹුවේ සිද්ධියේදී පළවෙනි වතාවට ඔය වෝහාරික පරිගණක මූණු පරීක්ෂාව සිද්ධ කරලා තිබුණා. ඒ හරහා සැකකරුවන්ව නිශ්චිතව තහවුරු කරගන්න පුළුවන්. මධ්‍යස්ථ විශේෂඥ මතයක් තමයි රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිද්ධ වෙන්නේ. හරි. මම මේ ප්‍රශ්නය අහන්න හේතු වුණේ මේ අර ලංකාදීපේ පුවත්පතේ තිබුණා රස පරීක්ෂක වාර්තාව පමාවෙන් සැකකරුවෝ 15600ක් හිරේ රස පරීක්ෂක නිලධාරීන්ගේ හිඟයක් 121 දෙනෙක්ගේ හිඟයක් තියෙනවා කියලා. ඒක අර මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ අර දන්න අයට සහ නොදන්න අයට දැනගන්න මේ රස පරීක්ෂණය කියන්නේ මොකක්ද කියන දේ ඔබ ඉතා හොඳින් පැහැදිලි කරා. 15600ක් හිරේ රස පරීක්ෂක නිලධාරීන් හිඟය 121ක්. ඔව් මෙහෙමයි දමි. කාලාන්තරයක් තිස්සේ මේ රටේ තිබුණු පැවති පාලන ක්‍රමවල අපි දැක්ක සමහර රාජ්‍ය ආයතනවල අතිරික්තයන් ඉන්නවා. විදුලි බල මණ්ඩලේ වෝටර් බෝඩ් එකේ පෙට්‍රෝලියම් එකේ අතිරික්තයක් හිටියා. ඕනම පෝස්ටරයක් ගහන ඕනම මේ තමන්ගේ කැම්පේන් එකක ඉන්න තමන්ට හුරේ දාන තමන්ගේ පාර්ශිකයෙක්ට ඔය පොඩි මේ රස්සාවක් ඔය අංශ ඇතුලේ ලබා දෙන්න පුළුවන් වුණා. හැබැයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැන් මේ නීතිය සම්බන්ධයෙන් තියෙන ආයතන ටික ගන්නකො නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අධිකරණ යේ අනිකුත් තියෙන මේ ආයතන සහ මේ ඒ පද්ධතිය තුලට එහෙම මෝඩයෝ ගෙනල්ලා රින්ගන්න බෑනේ. දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වගේ ආයතන වලට ඒ පළපුරුද්ද අධ්‍යාපනයේ සුදුසුකම් තියෙන නිලධාරීන් ගෙනල්ලා දාන්න ඕන. ඉතින් කවදාකවත් අපේ රටේ හිටපු පාලකයෝ උත්සාහ කරේ නෑ මේ අපරාධ යුක්තිය පසින්දලීමේ ක්‍රියාවලිය තුල තියෙන ආයතන දියුණු කරන්න. අධිකරණ පද්ධතිය දැන් ටික ටික ඩිජිටලයිසේෂන් වීමින් කරමින් ඉන්නවා. නමුත් අදටත් බහුතරයක් අර සුද්දා තියලා ගිය කොළ කඩදාසියේ තියලා ඒ ෆයිල් එක නමලා රාක් එක ගහලා කොළ පොත්වල ලියාගෙන රෝල හදාගෙන ගේන ක්‍රමය තමයි තාම අධිකරණයක වෙන සාක්ෂි ටික අධිකරණයක ක්‍රියාමාර්ග ටික මේ පරිගණක මේ හෝ ඩිජිටල් ක්‍රමයට මේ දත්තගත කරලා ගබඩා කරලා ඒව ඕන තැනක ඉඳලා පරිශීලනය කරන්න පුළුවන් නෑ. ඒ යල් පැන ගිය ක්‍රමයම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගත්තමත් ඒ කියන නිලධාරීන් බඳවා ගැනීමට උනන්දුවක් තිබුණේ නෑ. මොකද මේ රටේ හිටපු පාලකයෝ කිසිම දෙනෙක්ට අවශ්‍ය වුණේ නෑ මේ යුක්තිය පසින්දීම නිසියාකාරව සිද්ධ කරන්න. ඒගොල්ලන්ට ඕනුනේ මේක දුර්වල තැනක තියාගෙන මේක අඩපණ කරගෙන Tamanට ඕන නඩු ටික උඩට ගන්නවා. තමන්ට ඕනවා යට දානවා. අන්න ඒ විදිහට යන්න. ඉතින් ආණ්ඩුවක් පත්වලා මම හිතන්නේ අවුරුද්දක් එකමාරක් විතර ඇති. ඒ කාලය තුල මම හිතන්නේ ওই පරිණතභාවය සහ සුසුකම් තියෙන නිලධාරීන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි කඩිනමින් ආණ්ඩුව ඒ වලට ක්‍රියාත්මක වෙන්න ඕන. අධිකරණ ඇමතිතුමත් මම දකිනවා දැන් මේ වෙනකොට අධිකරණ වලට මේ කියන්නේ තියෙන ප්‍රතිපාදනත් එක්කනේ මේ වැඩේ යන්නේ. අලුත් කාර්ය මණ්ඩල ඔය විතරක් නෙමෙයි. දැන් ඔය අපි කියන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තියෙන්නේ. ඒ දෙපාර්තමේන්තුව තුළ මගේ කනට ඇහිලා තියෙනවා ඔය අධිකරණ ඇමතිතුමා එක්ක කතා කරනකොට අඩුම ගානේ අර ස්ටෙනෝ කෙනෙක්වත් නැහැ දෙයක් ඩ්‍රාෆ්ට් කරගන්න ප්‍රමාණවත් විදියට. ඉතින් එතන ඉඳලා බදවා ගැනීම කරන්න ඕන. ඒ සියල්ල බලපුවාම තමයි ඔය 15000ක් 16000ක් ඉර වෙලා තියෙන්නේ. මේවා අසාධාරණයි. මොකද ඔබ දන්නවා සමහර කුඩු නඩු කියන්නේ හඳුන්වා දීපුවා. හරි සමහරලාට ওই වාර්තාව මාස ගාන පරක් වෙලා එනකොට අර මිනිස්සේ අවුරුද්දක් එකමාරක් ඇතුළේ ඉඳලා එනකොට කිසිවක් නැහැ. පිස්. එතකොට මේ මිනිස්යාගේ රැකී ආරක්ෂා පවුල ජීවිතය නිදහස හැමදේම විනාශ වෙලා. ඉතින් රටක් තුල අපිට හැකියාවක් වෙන්න ඕන කෙනෙක්ට චෝදනාවක් ළඟනවා නම් ඒ කඩිනමේ දින කීපයක් ඇතුළත මේ වාර්තා එන තත්ත්වයට මේවා හදාගන්න. ඉතින් ඒකට රටකට තව දුර ගමනක් යන්න වේවි. පැහැදිලිවම. අන්තිම ප්‍රශ්නේ ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. මේක මම දන්නවා බලන් ඉන්නගේ හිතවල තියෙන ප්‍රශ්නයක් මේක. මට මම කරපු මොකක් හරි දෙයකට මාව කැඳවනවා CID එකෙන් හෝ FCID එකෙන්. හැබැයි මට එන්න විදියක් නැහැ මට අසනීපයි. මම කියනවා මට එන්න විදියක් නැහැ අසනීපයි එක්ක සති දෙකක් දෙන්න නැත්නම් මම ඉන්න ගෙදරට ඇවිල්ලා මගෙන් ප්‍රකාශයක් අරගෙන යන්න.
මේ බලංගින්න අයටත් මටත් පුළුවන් දෙහෙම කියන්න මෙහෙමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වේවා වෙනත් අපරාධ විමර්ශන ආයතනයක් වේවා පොලිසිය වේවා යම් පුරවැසියෙක්ට කැඳවීමක් කරොත් ඒ පුරවැසියා බැඳිලා ඉන්නවා ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තමන්ගේ ප්‍රකාශයන් ලබා දෙන්නේ නීති කටයුතු වලට ආධාර එහෙම නැත්නම් සහාය දක්වන්න. නමුත් යම් සුවිශේෂී කාරණා මත ඒ කියන දිනය ලබා දෙන දිනය ඔහුට ගැටලුවක් තියෙනවා නම් ඔහුට නීතිඥයෙක් මාර්ගයෙන් ඒ බව දැනුම් දීලා Tamanට පහසු දිනයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒවා දිගින් දිගටම දින ගහ යන්න බෑ. නමුත් සාධාරණ වෙන්න ඕන. එහෙම නැතුව අර නාමල්ලා කරා වගේ අද එන්න බෑ කියලා හවස ගිහිල්ලා මීටින් කර කර ඉන්න එක එක අධිකරණයේ මග ඇරීමක්. ඉතින් ඒකෙන්ද සාධාරණ අසනීපයක්. තමන්ගේ පවුලේ කෙනෙකුට කරදරයක්. වෙනත් තමන් දුර බැහැරක ඉන්නේ නම් ඒ වගේ හේතුන් මත මේ මොනවාද වෙන විදේශ සංචාරයක මොන හරිය දෙනවනම් ඔය වගේ කාරණා මත දීලා දිනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් හැබැයි එහෙමයි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙදරට ගිහිල්ලා දොරකඩට ගිහිල්ලා ප්‍රකාශ සටහන් කර ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. මෙහෙමයි. අපි හිතමු දැන් රියානතුරක් සිද්ධ වෙලා කෙනෙක් රෝහල්ගත වෙලා ඉන්නවා කියලා. එහෙම නැත්නම් කෙනෙක්ට වෙන බරපතල අපරාධයක් මොකක් හරි මරණාසන්න තත්වයකට හරි ආසන්න තත්වයෙන් බරපතල තත්වයෙන් රෝහලක ඉන්නවා නම් අන්න එතකොට පොලිස් නිලධාරියෙක් මේ නිසි ක්‍රමවේදය අනුගමනය කරලා එහෙම නැත්නම් අධිකරණ නිලධාරියෙක් මේ නිසි ක්‍රමවේදය අනුගමනය කරලා ඒ ඉන්න රෝහලට හෝ ඉන්න ගිලන් ස්ථානයට ගිහිල්ලා ඔහුගෙන් ප්‍රකාශයක් ගන්න සුවිශේෂී තත්වයන් තියෙනවා. ඒ අරුණු කොට හුණක් හෙම්බිරිස්සාවක් Tamanට තියෙන නිදන්ගත රෝග මත හෝ වෙන හේතුන් මත ගෙදරට ගෙන්නලා ප්‍රකාශ ගන්න විදිහක් නෑ. එහෙම සංස්කෘතියක් තිබුණා. මේ මං හිතන්නේ සංස්කෘතිය දැන් අවසන් වෙලා තියෙනවා. මම හිතන්නේ සංස්කෘතියේ හිටපු උදවිය තාම මේ උණුහුමේ ඉන්න නිසාද දන්නේ මේ මම දැන් ඔබ දන්නවා මම මේ ප්‍රශ්නේ අහන්නම ප්‍රධාන හේතුව තමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ දැන් අපි දැක්ක පහුගිය දවසේ FCID එකට එන්න කියලා තිබ්බා. එන්න විදියක් නැහැ අසනීපයි. හැබැයි ඇවිල්ලා ප්‍රකාශයක් අරගෙන යන්න පුළුවන්. ඒකයි මම ඇහුවේ දැන් එයත් මේ රටේ පුරවැසියෙක්. නෑ ඕවා දමිත් ඇත්තටම ඔය ඇවිල්ලා බැරිකම හෝ නොහැකියාව නෙමේ. ඔය ඇවිල්ලා දේශපාලනික පොඩි ඉවෙන්ට් එකක් මවා ගන්න එපා. දැන් හිතමු කිව්ව ගමන් එතුමිය ඇවිල්ලා ප්‍රකාශයක් දීලා ගියා නම් එතකොට මේක ඔයයිමයි කතා කරන්නේ නේද? ඊට පස්සේ මේකේ තව පොඩි අනුකම්පා සහගත පැත්තක් තියෙනවා. එතුමිය ඇත්තටම රෝගී තත්වයකින් ඉන්නවා කියලා කියනවා. හරි ඊළඟට එතුමිය බොහොම ඇත්තටම ජනාධිපතිවරයා හිටියට රනිල් වික්‍රමසිංහ ඔය ශිරන්තිලා වගේ රංගපු නැති චරිතයක්. තමන්ගේ උගත්කම බුද්ධිමත්කම මත බොහොම නිහතමානීව ඉන්න චරිතයක්. ඉතින් ඒක නිසා දැන් මේ ඇයව ඇතුළට දාන්න නෙමෙයිනේ. ඇයත් මේ නඩුවේ යම් යම් කාරණාවලදී ඇය සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා. ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයක් සම්බන්ධයෙන් ගිහින් තියෙන නිසා ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම බොහොම සාධාරණ විමර්ශනයක කොටසක්. හැබැයි ඉතින් මේක මේ පළවෙනි අවස්ථාවේ ඉන්නේ නැතුව පොඩ්ඩක් වනලා මීඩියා ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ලෝයර්ස්ලා ටික ඇවිල්ලා ස්ටේට්මන්ට් දීලා ආණ්ඩුවට බැනලා CID එකට බැනලා වර්තමාන ජනාධිපතිවරයාට බැනලා මේ පලි ගන්නවා කියලා ඒක පොඩි දේශපාලන ඉවෙන්ට් එකක් නෙමෙයි හදන්නේ. ඉතින් ඒක තමයි ඔය එතුමිය හිමීට ඇවිල්ලා එතුමිය ඇත්තටම කැමති ඇති. ඇවිල්ලා මේක බොහොම මොකද ඇය බොහොම සරල කාන්තාවක්. අපි ඒක දන්නවා. ඒක දැකලත් තියෙනවා. හොඳ දේ හොඳයි. හරි දේ හරි. ඉතින් එතුමිය බොහොම කැමැත්තෙන් ඇති. නමුත් එතුමිය වටේ ඉන්නවනේ ඔය නීතිඥයෝ කියලා පිරිසක් සහ ඉතින් එහෙම ඉන්නවනේ දේශපාලඥයෝ පිරිසක්. ඉතින් ඒ අය කියනදේ නෑ නෑ එහෙම යන්න එපා. මැඩම් පොඩ්ඩක් ඉන්න. අපි පොඩි දේශපාලන මේ ඉවෙන්ට් එකක් මේක හදලා මේකත් පොඩ්ඩක් මඩ කරලා වගුරලා කාලා ගමු කියලා. නෑ අපි පහුගිය දවස්වල දැක්ක අර මේ ශිරන්ති රාජපක්ෂත් ඔය විදිහට මාවනේ. ඉතින් එයා එනකොට මුළු ගමම පටවගෙනනේ ආවේ. ඉතින් අර ඒකත් දැක්කා. එතකොට දැන් මේකෙදිද මට අර මගේ ප්‍රශ්නේ ඇත්තටම දැන් අර එයත් රටේ පුරවැසියෙක් නම් අනිත් මිනිස්සු රටේ පුරවැසියෝ නම් සාමාන්‍ය මිනිස්සෙකුටත් මෙහෙම දෙයක් වුණාම පුළුවන්ද කියන දේ තමයි මගේ ප්‍රශ්නේ වුණේ. ඔව් මම අර මූලික වශයෙන් කිව්වේ පැහැදිලි සුවිශේෂී තත්වයක අපහසුතාවයක් තියෙනවනේ ඒක දී කියලා. ඒක අවස්ථාවක් හෝ දෙකක් කෙනෙකුට අයිතිය තියෙනවා. නමුත් අර ගෙදරට ගිහිල්ලා ප්‍රකාශ ගන්නවා කියන එක මේ වගේ තත්වයක් තුළ එහෙම නීතියේ ප්‍රතිපාදනයක් නැහැ. පැහැදිලි. අපි බලාගෙන ඉමු ඉදිරියේදී මොකද සිද්ධ වෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් රටේම මිනිස්සු අවධානයෙන් බොහොම බලාපොරොත්තු සහගත වෙන්නේ. වැරදි කරපු දේශපාලඥයන්ට රට විනාශ කරපු දේශපාලඥයන්ට කොයි වෙලේද කවදද මේ නඩු තීන්දුව මේවා හරියට හරි තැනකට ගෙනල්ලා මුන්ට දඬුවම් දෙන්නේ කොයි කාලෙද කියලා බලාගෙන ඉන්නේ බොහොම මේකින්. ඒ වගේම තමයි පාස්කුව සම්බන්ධවත් අපි හැමදාම නීතිඥ අමිලගුණ මහතා ආපු ගමන් අනිවාර්යෙන් ওই ප්‍රශ්නේ අහනවම තමයි පාස්කුවේ. ඒකටත් උත්තර හම්බුණා. අපි බලාගෙන ඉමු. ඉතින් මේ බොහොම ස්තුතියි වැඩසටහනට සහභාගී වුණාට. ඉතින් මතක් කරන්න ඕන බලාගෙන හිටපු මෙච්චරලා වැඩසටහනත් එක්ක රැඳිලා හිටපු ඕගොල්ලන්ටත් බොහොම
බොහොම ස්තුති. එහෙනම් ගිහිල්ලා එන්න හිතාම බලාපොරොත්තු සියලු දෙනාටම ජය වේවා. ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.